මහා කශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතේ බැබලුන ගුණේ තමයි බ්‍රහ්මචාරී. කාන්තාව ඇසුරු කරන්නේ. අභිරූපීම පිරිමියා වෙලා ඉපදිලා ඒ රූපේ දෙවෙනි උනේ බුදුරජාණන් වහන්සේගේ රූපෙට විතරයි. විවාහ වෙන්න සිද්ධ වුණා අම්මලාගේ කැමැත්තට බද්දා කාපිලානියත් සමග. බද්දා කාපිලානියගේ රූපේ ලස්සන දෙවෙනි උනේ යසෝදරාවට විතරයි. ඒ දෙන්න විවාහ වෙලා එක ඇඳේ නිදාගත්තා. නිදාගන්නකොට කිව්වා නංගී පිච්ච මල් මාලාවක් ගොතා ගත්තා. ඈත් පිච්ච මල් මාලාවක් ගොතා ගත්තා. කිව්වා නංගී මට රාග හිතක් ඇති වුණොත් එහෙම මේ මල් මාලේ පර වේවා කියලා ඇඳේ දැම්මා. ඇඳි. බද්දා කාපිලානෙත් පිච්ච මාලාවක් දැම්මා මට රාග හිතක් ඇති වුණොත් මේ මල් මාලේ පර වේවා කියලා. මල් මාලේ කොහොමදත් පර වෙනවනේ. ඊට පස්සේ එක ඇඳේ දෙන්න නිදාගත්තා. අවුරුදු 12ක් එක ඇඳේ නිදාගත්තා. අර මල් මාලේ දැම් පිපුණා වගේ. ලෝකේ අභිරූපීම ලස්සන තරුණ කුමාරයා. ලෝකේ අභිරූපීම ලස්සන තරුණ කුමාරියත් එක්ක එක ඇඳේ අවුරුදු 12ක් රාගසිතක් නැතුව නිදා ගන්නවා කියන්නේ කොහොමද? අද ෆෝන් එකක් ළඟ තියාගෙන කොල්ලෙකුට බේරෙන්න බෑ. ෆෝන් එකක් කියන්නේ ගෑනු කෙනෙක්ද? තරණ යන්න ඕන මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. සරණ යන්න ඕන මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. සමහර අයට පොයේ දවසට සිල් අරන් පොයේ දවසට ගෑනු මිනිසයයි මේ පිරිමියයි වෙන වෙනම ඉන්න බෑ. දරුමල්ලු හදලා වයසට පලච්චිත් ආච්චිටයි සීයටයි වෙනම ඉන්න බෑ. අඩුම තරමේ දරුමොනබුරෝ හැදුනාට පස්සෙත් අපිට තරුණ කාලේ බ්‍රහ්මචාරී වෙන්න බැරුණා. දැන් හරි දෙන්න වෙනම බුදුගුණ සීකරගෙන ඉන්න ඕන කියලා ඇඳවල දෙහික නිදා ගන්න නෑ. ඒතරම් අද ලෝකේ ඒ එකේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සරණ යන්න